Hello, welcome back to my YouTube channel. I hope you all are doing good. අද vlog එක මොකක්ද කියලා ඔයගොල්ලෝ දැනටම දන්නවා. ඒ හින්දා වැඩි කතා බහ කරන්නේ නැතුව අපි යම් vlog එක බලන්න. vlog එක අන්තිම වෙනකම් බලන්න අමතක කරන්න එපා. අද කොච්චර excited දවසක්ද කිව්වොත් මට vlog එක පටන් ගන්න අමතකුණා ගෙදරින් එන්න කලින්. ඒ හින්දා මම vlog එක පටන් ගත්තේ vehicle එකේ යන ගමන්. දැන් මමයි අපේ family එකේ හැමෝමයි BMI CH කොළඹ වලට තමයි මේ යන්නේ. අද දවස මට විතරක් නෙමෙයි අපේ family එකටත් ඒ වගේම අම්මටත් ගොඩක් විශේෂ දවසක්. ඒකට හේතුව තමයි අද මං විතරක් නෙමෙයි අද අම්මත් මාත් එක්කම ග්‍රැජුවේට් වෙනවා. අපි කලින්ම ෆැමිලි ෆොටෝ එකක් බුක් කරලා තිබ්බ හින්දා අපි BMI CH එකට යන්න ඕනේ ටිකක් කලින්. හැබැයි දැනටම අපි පරක්කුයි. කමක් නෑ ඉතින්. මොන දේ වෙන්නේත් හොඳට කියලා හිතාගෙන අපි ඉක්මනට ගියා BMI CH එකට. අපි යනකොටත් එතන සෑහෙන සෙනග. ඒ හින්දා අපි ඩිසයිඩ් කරා ග්‍රැජුවේෂන් සෙරමනි එක ඉවර වෙලා අපේ ෆැමිලි ෆොටෝ එක ගහනවා කියලා. අපි දැන් මේ යන්නේ කොන්ෆරන්ස් හෝල් එකේ මේන් එන්ට්‍රන්ස් එක ළඟට. ඒ මගේ අම්මගේ ක්ලෝක් දෙකයි අයියටයි තාත්තටයි බුක් කරපු විසිට පාසස් දෙකයි ගන්න. මම මේ ඇවිදගෙන යන්නේ හිතේ ගොඩාක් දේවල් තියාගෙන. ඒ දේවල් මෙහෙමයි කියලා වචනින් කියාගන්න බැරි තරම්. මොකද මම අද ඒ තරම් සතුටින් ඉගෙනගත්ත දේවල් වල අවසාන ප්‍රතිඵලයේ විදියට කන්වර්සේෂන් එකකට යනවා කියන්නේ ඒක වෙනම ෆීලින් එකක්. ක්ලෝක් එක ගන්න තැන හිටපු සෙනගත් එක්ක මට වීඩියෝ කරන්න කියලා හිතා ගන්නවත් බැරි වුණා. ඒ හින්දා ඒ ටික ඔක්කොම සෙටල් කරගත්තට පස්සේ තමයි මම මේ වීඩියෝ කරන්න පටන් ගත්තේ. මේ මල් බුකිය එක අරන් එයි කියලා මම කිසිම වෙලාවක හිතුවේ නෑ. ඒක තාත්තගෙන් මට තෑග්ගක්. කන්වර්සේෂන් එකෙන් පස්සේ ෆැමිලි ෆොටෝ එක ගන්නවා කියලා ඩිසයිඩ් කරපු හින්දා අපිට වෙලාව ගොඩක් ඉතුරු වුණා. ඒ වෙලාවෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත අපි අපේ ෆොටෝස් ටික ගත්තා. ඒ ෆොටෝස් ඕගොල්ලන්ට බලන්න ආසයි නම් කරන්න තියෙන හරිම පොඩි වැඩක්. මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් මම මගේ pages වල link ටික ආයෙත් tag කරන්නම්. ඒවට ගිහිල්ලා බලලා ලස්සනයි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මමයි අම්මයි හිටියේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එකේ ෆස්ට් සෙක්ෂන් එකේ. ඒක මුල් කන්වර්සේෂන් එකේ සෙකන්ඩ් සෙක්ෂන් එක. ඒ කියන්නේ අපිට කලින් තිබුණා HRN ඩිප්ලෝමා එකේ කන්වර්සේෂන් එක. අපි දැන් බලාගෙන ඉන්නේ ඒ කන්වර්සේෂන් එක ඉවර වෙලා අපේ එක පටන් ගන්නකම්. HRM ස්ටුඩන්ට්ලා එළියට ඇවිල්ලා අපිට හුඟක් වෙලා බලාගෙන ඉන්න උනා ඇතුළට යන්න. ඒකට හේතුව මොකක්ද කියලා දැනගන්න අනිවාර්යෙන් vlog එක ඉස්සරහට බලන්න. පැයක් විතර හිටියට පස්සේ අපිට අනවුන්ස් කරා සෙකන්ඩ් සෙක්ෂන් එකේ ළමයින්ට උඩට යන්න පුළුවන් කියලා. මේ වෙනකොට මටයි අම්මටයි විතරක් නෙමෙයි අනිත් හැමෝටමත් ටිකක් මහන්සි. මොකද ගොඩක් වෙලා අපිට හිටගෙන ඉන්න වුණා. මේ වෙලාවේ තියෙන එක්සයිට්මන්ට් එක නම් මට වචන වලින් කියන්න අමාරුයි. ඒ තරම් සතුටින් හිටපු වෙලාවක්. හැබැයි ඉතින් මෙතනට ගියාට පස්සෙත් අපිට තවත් වෙලාවක් ඉන්න වුණා. මං කිව්වනේ කලින් හේතුවක් කියන්නම් කියලා. ඒ හේතුව තමයි අපේ සෙක්ෂන් එකට කලින් හෝල් එක ඇතුලේ තිබිලා තියෙනවා අවෝඩින් සෙරමනි එකක්. ඒක ඉවර වෙනකන් තමයි අපිට එළියට වෙලා ඉන්න වෙලා තියෙන්නේ. දැන් අපිට ඇතුලට යන chance එක හම්බුණා. මේ සියලු දෙනාට අපි කරනවා හැකි ඉක්මනින් අපිට මේ එක අසන්න කර අසන්න ගන්න. ඔබ ඉක්මනින් කරලා අපිට පුළුවන් මේකට බොහොම ඉක්මනින් vlog එකේ හොඳම හරිය බලන්න දිගටම vlog එක බලාගෙන ඉන්න. Finally officially graduated. මේ වෙලාවේ තියෙන සතුට වචනෙන් විස්තර කරන්න නම් බෑ. අපි දැන් මේ ගියේ මෙන්න මේ ෆොටෝ එක අරගන්න. ඒ ෆොටෝ එක අරගත්තට පස්සේ අපි ඉක්මනට ගියේ පෝස්ට්පෝන් කරපු වැඩේ ඉක්මනට කරන්න. ඒකට ගියේ මිහිලක මැදුරට. එතන තමයි ස්ටුඩියෝ එක තියෙන්නේ අපේ ෆැමිලි ෆොටෝ එක ගන්න. එතන හිටපු සෙනගත් එක්ක මං වීඩියෝ කරන්න ගත්තා නම් මට ඕගොල්ලන්ට ගේන්න පුළුවන් විදිහේ වීඩියෝ එකක් ගන්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා මම වීඩියෝ කරේ නැහැ. මෙතනින් පස්සේ අපි කෙලින්ම යන්නේ ගෙදර.
දැන් නම් ගොඩක් මහන්සි. ඊළඟ vlog එක අරන් එනකන් ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මම ඔයගොල්ලන්ට හරි ආදරෙයි.